ඔයාලා දන්නවද යාළුවනේ මේ ඩන්සිනන් ඩියල් එහෙම නැත්නම් ෂීන් ඩියල් ආරම්භය සිද්ධ වෙන්නේ කොහෙන්ද කියලා? හෙලෝ ට්‍රැවලර්ස් good morning ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද මම යන්නේ ලංකාවේ සුන්දරතම ඩියල්ලක් බලන්න, ඩන්සිනන්ස් ඩියල්ල බලන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔන්න ඉතින් මම දැන් සැන්කුවා ස්ටේට් එක ළඟ ඉතින් හරියටම ඉතින් නුවරඑළිය යන පාරේ තමයි ඉතින් නුවරඑළිය පාරේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි යමු ඩන්සිනන්ස් ෆෝල්ස් බලන්න. හෙලෝ යාළුවනේ ඉතින් ඔන්න දැන් මං ඉන්නේ පුස්සල්ලාවේ. මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ මෙතන. ඔයාලා කියන්නේ කෙලින්ම තේවතු එන තේවතු මැදකින් ඔයාලට පේන්න ඇති ඉතින් මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඉරිදා නිසා යාළුවනේ මේ මෙතන මේ පල්ලෙහා දේවස්ථානෙකුත් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය අද පල්ලි යනවාද ඉරිදාට. ඒ කියන්නේ ක්‍රිස්තියානි කට්ටිය. මාර්ම ලස්සන ප්‍රදේශයක් තමයි මේ උස්සල්ලාව කියන්නේ. දේවතු තමයි ඉතින් තියෙන්නේ මේ මොකද අර නුවරඑළියට යන පැත්තනේ ඉතින්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලා. තව ටික දුරක් යන්න තියෙනවා ඉතින්. අවලන්ත යන්නට ගිහිල්ලා තමයි මේ දැන් මට යන්න වෙන්නේ. හෙලෝ යාළුවනේ ඉතින් ඔයාලට මතක ඇති මම මෙතනින් මේ චැරියට් පාත් එකට ගියපු ගමන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න ඒකත්. ඔයාලට මේ ගැරන්ටි ගිනියල්ලට යනවා නම් මෙන්න මේ පාරෙන් යන්න පුළුවන්. මොකද මේ උඩට තමයි අර පෙරට්ටාසි කියන ගම්මානට යන්න පුළුවන් ඉතින්. good morning යාළුවනේ මේ තියෙන අපේ page එකේ කරන අලුත් craft item එක. ඔයාලා තාම මේක ලස්සන දැක්කේ නෑ. එන්න යමු බලමු මේක ලස්සන. ඔයාලා දැන් තමයි මේ magic frame එකේ ඇත්තම ලස්සන දකින්නේ. පේනව නේද craft එකේ තියෙන විදිය? ඔයාලටත් මෙන්න මේ වගේ magic frame එකක් හදා ගන්න ඕන නම් page එකට message එකක් දාන්න. ඔයාලගේ පැකේජ් එකේ ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් වද වෙන්න එපා. මෙන්න මේ විදිහට තමයි අපේ පැකේජ් එක යන්නේ. යාළුවනේ ඉතින් ඔන්න මම පොඩ්ඩක් තරමක නතර කරා. ඉතින් මාරම ලස්සනයි ඉතින් මේ පාර නම් ඔයාලට කියන්න මේක නම් ඉතින් පිස්සුවක් ඈ. ඇත්තටම මාරම ලස්සන පාරක් තේවතු තමයි ඉතින් තියෙන්නේ මේ වටේම කඳු මුදුන් වලින් වට වෙලා මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලම බලන්න කොහොමද කියලා. ඔන්න එහෙනම් අපි නැවත අපේ ට්‍රේල් එක ආරම්භ කරමු. පොඩ්ඩක් වෙලා ගියාලුනේ තෙල් පොලිමර් සෙට් වුණා. ඒ නිසා ඉතින් චුට්ටක් වෙලා ගියා.
ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න සුපිරියක් තමයි. හෙලෝ ඉතින් ඔන්න මම දැන් ඉන්නේ මල්ලේ ඇවි. In 600 meters, make a U-turn. මාරම ලස්සන ගමක් යාළුවනේ. ඉතින් ඔයාලට කියන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති ඔය ගලාගෙන ඉන්න ඔය පූනා ඔය. ඕක ඉතින් ඔහොම පල්ලෙහාට ඉතින් ගලාගෙන යනවා. හලෝ යාළුවනේ ඔන්න ඉතින් මම දැන් ඉන්නේ පරණවත්ත කියන මේ ගමේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තමයි යාළුවනේ මට තව කිලෝමීටර් 3ක් විතර යන්න ඕනේ මගේ ඩෙස්ටිනේෂන් එකට. එහෙනම් ඔයාලා වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඕනේ. මාර්ම ලස්සනයි ඔයාලට කියන්න. මාර්ම නිදහසක් තියෙන ඉතින් මේ පැත්ත. මේ ගස් මොනවද දන්නේ හරියට. මේ යාළුවනේ ඇත්තටම පරණවත්ත. එතකොට මේ ඔක්කොටම ඉතින් එකම වගේ තමයි වුණාට මේ උඩ හරියට තමයි මේ ෂීන් ස්ටේට් එක කියලා කියන්නේ. මෙතන මේ අර 100 කෙනෙක් තමයි කිව්වේ එහෙම. මම දැන් ඉන්නේ පරණවත්ත කියන තැන මේක. ඒ වුණාට ඉතින් මේ ඔක්කොම නිකන් අර එකම වගේ යන ටිකක් තමයි ඉතින්. ඒ කියන්නේ මේ ටික නම් මාරම ලස්සනයි ගියා. නිකන් අර අපි පොඩි කාලේ චිත්‍ර අඳින්නේ. අන්න ඒ වගේ අර චිත්‍රවල අඳින්නට කඳු අර නිකන් අර නිකන් අමුතු විදිහට අඳින්නේ. අන්න ඒ වගේ තමයි මේක නිකන් view එක මට පේන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මොකද හිතෙන්නේ මේ view එක දැක්කාම? ඉතින් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. හෙලෝ ඔන්න යාළුවනේ මං ආවා ඩන්සියන් දියැල්ල බලන්න. කොහොමද මේ view එක? මාරම ලස්සනයි ඉතින් ඩන්සියන් දියැල්ල. ඔයාලට පේනවා ඉතින් මේ මෙතනින් එහා පැත්තේ කෝවිලකුත් තියෙනවා. ඉතින් ඔයාලට එතන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉස්සත් යන්නත් පුළුවන්. ඔයාලට පේන ඇති යාළුවනේ මේ තියෙන්නේ ඩන්සියන් නැතුව ආයේ. ඒතරට ඉස්සෙල්ලා දැක්කේ ෂීන් නැතුව ආයේ.
ඉතින් යාළුවනේ මේ දියඇල්ල ගත්තම මේක මීටර් 100ක් විතර උසයි. ඒ වුණාට ඔයගොල්ලොන්ට පේන්නේ මේ ටික මීටර් 30ක් විතර. ඉතුරු මේ මීටර 70 අර පාලමෙන් පල්ලම තමයි ඒ ටික ගලාගෙන යන්නේ. ඉතින් මේක කඩාගෙන හැලෙන දියඇල්ලක්. ඉතින් මේ දියඇල්ලට නම් 3ක් කියනවා. එකක් තමයි ඩන්සිනන් දියඇල්ල. හැමෝම කියන්නේ දියඇල්ල. ඉතින් අනිත් එක තමයි පූඩලුවේ දියඇල්ල කියලා කියනවා. එතකොට චීන් ඇල්ල කියලාත් කියනවා. ඉතින් ඔයාලා දන්නවද මේ දියඇල්ල මේ ආරම්භ වෙන්නේ කොහෙන්ද කියලා? මේ සරස්වතී පිළිමයත් මේ දියඇල්ලට මාරම ලස්සනක් එකතු කරන යාළුවනේ. ඉතින් මොකද කිව්වොත් ද්‍රවිඩ ආගම සබහා දහම එක්ක ගොඩාක් බැඳිලා තියෙන ආගමක්. ඔයාලා දන්නවද යාළුවනේ මේ ඩන්සිනන් දියඇල්ල එහෙම නැත්නම් චීන් දියඇල්ලේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහෙන්ද කියලා? මේ දියඇල්ලේ ආරම්භ වෙන්නේ යාළුවනේ ග්‍රේට් ඊස්ටර්න් කඳුකන්දේ උතුරු ප්‍රදේශයෙන් තමයි මේ දියඇල්ල ආරම්භ වෙන්නේ. ඇත්තටම මේක මාරම ලස්සන දියඇල්ලක්. ඉතින් මේ පූර්ණලෝය ප්‍රදේශය තමයි මේ දියඇල්ල තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දියඇල්ල පිහිරලා තියෙන්නේ වතු යායවල දෙකක් මැද. ඉතින් මේ චීන් වතු යායයි ඩන්සිනන් වතු යායයි අතර තියෙන බෝඩරේ තමයි මේ ඩන්සිනන් දියඇල්ල. මේ ඔයාලට පේන්නේ යාළුවනේ මේ මෙතනින් පහලින් පේන්නේ ඩන්සිනන් දියඇල්ලේ පහළ කොටස. ඉතින් මෙතනින් පල්ලෙහා කට්ටිය නානවා කියලා කියනවා ඉතින්. හලෝ යාළුවනේ ඔන්න ඉතින් අදට මගේ ජර්නි එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් මතක් කරලා මගේ YouTube channel එක subscribe කරගෙන bell icon all දාලා තියාගන්න හැමෝම. subscribe 1000 ඉලක්කයට මට support එකක් දෙන්න ඔයාලා හැමෝම. ඉතින් මතක් කරලා මගේ Insta එකත් follow කරලා දාන්න. FB page එකත් follow කරගෙන යන්න දාරවයි. ඒකට TikTok එකත් දෙන්නයි. ඔක්කොම පහ description එකේ include කරලා තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා. bye bye.